Derana, Sri Lanka's premium entertainment experience. ඕක තමයි මෙච්චර කාලෙකට හොඳම ටයිම් එක. එම මට නම් ගොඩක් සතුටුයි. ඔයාද හොඳට කළා. ඔයිට වඩා උත්සාහ කරන්න පුළුවන්. සති දෙකකින් බලන්නකෝ මගේ ස්පීඩ් එක කොහොමද කියලා. හොඳයි. අපි බලමු. ක්ලියෝ. ඒයි ක්ලියෝ. ඔව් එයාට තමයි කතා කරන්නේ. එන්ජින් එකේ පොඩි අවුලක් තියෙනවා. උදව්වක් ඕනේ. මන්නම් ඕව ගැන ඉච්චර දන්නේ. මොකක්ද දන්නේ? ප්ලීස්. මේක හදාගන්න නැතුව මට යන්න විදියක් නෑ. ලොකු දෙයක් නෑ. මට ටූල්ස් ටික අරන් දෙන්න පුළුවන්ද? මම බෝට් හදන්න දන්නේ නෑ. ඒ ගැන වැඩි හිතන්න එපා. මට පේන්නේ කවුරු හරි මගේ ස්පාර්ක් ප්ලග් එක හොරකම් කරලා. ඉතින් ඒක නැතුව බෝට්ටුව වැඩ කරන්නේ නැද්ද? ඔව්. ස්පාර්ක් ප්ලග් එක නැතුව කොහෙටවත් යන්න බෑ. දැන් ඔය බෝට්ටුව ඔයාම තියාගන්න. මම මොකද්ද කළේ? අනික මට මොකටද ඔයාගේ ස්පාර්ක් ප්ලග් එක? ඔයා තමයි ඒක හොරකම් කළේ ක්ලියෝ. කොහොමත් මට තාත්තා අලුත් එකක් අරන් දෙයි. මං දෙයක් කියන්නද? ඔයාට ඇති තරම් ඕකේ රවුම් ගහන්න පුළුවන්. මේක විහිළු කරන වෙලාවක් නෙවෙයි. මේක විහිළුවක් නෙමෙයි. ඇත්තටම ඔයා ඕක තියාගන්න. සේයින්! දැන් ඉතින් පීනලවත් ගොඩට එන්න ක්ලියෝ. මා පුදුම මනසෙක් තමයි. මේ විදිහට යන බෝට්ටුවට පයින්න විකාරද ඔයාට? නිකමට හරි මිස් වුණා නම් ඒ මදියට මේක ස්ටාර්ට් වෙන්නේ නැහැ. අපි දෙන්නට පාවෙවි තමයි ඉන්න වෙන්නේ. මේකේ ෆ්ලග් එක නැති වෙලා. ඕක කොහෙන්ද ඔයාට? සීන් කියන්නේ මහා කරදරකාරයෙක්. එයාට පාඩමක් උගන්වන්න කරන්න පුළුවන් ඕනම දෙයක් මම කරනවා. ඔයා නම් මාරයි රිකි. මගේ නම දන්නවද? ඇයි නැත්තේ? ඔයා ඉස්කෝලේට ආපු දවසේ ඉඳලා මං ඔයාගේ නම දන්නවා. ඔව් ඇත්තටම කියනවනම් මං ඔයාත් එක්ක කතා කරන් තමයි හිටියේ. එහෙනම් හයි අල්ලගන්න. සැකයිද? මට නම් දැන් බයයි වගේ. බය වෙන්න එපානේ. දැන් බය වුණාට කමක් නැද්ද? අපි පාවෙනවා විතරයිනේ. තාම ගිලුනේ නෑනේ. තාම නෑ තමයි. මට පේන්නේ මේකේ තෙල් ඉවරලා වගේ. අපි අර දූපතටවත් ගිහලා බලමුද? අර පේන දූපතටද? මට නම් බෑ. අනික කිසි කෙනෙක් හිට යන්නේ නෑ. දන්න හැටියට එහෙ මෝරුත් ඉන්නවා. හරිම গুপ্ত තැනක් වගේම හරිම භයානකයිලු. කරන්න දෙයක් නෑ. අපිට යන්නම වෙනවා.
ගෙදර යන්න කියලා කියනකෝ. හොඳ ප්‍රශ්නයක් ඇහුවේ ක්ලියෝ. ඒකට මෙයා උත්තර දෙන්න. හැම දෙයකටම වැරදිකාරයා මමද? එතකොට මේක මගේ වැරද්දක් නෙවෙයි. කවුද දන්නේ මේක මෙච්චර දුර කරගෙන ආවේ? හොඳ වෙලාවට මං ගාව මේක තියෙන්නේ. එමා කොයි වෙලාවෙත් සූදානම් පිටින්නේ. අනේක කොච්චර ලොකු දෙයක්ද? මෙතෙන් හරියට සිග්නල් එන්නේ නැහැ. අපි ඉක්මනට උඩකට යමු. දැන් ආ දන්නවද අපි කොහෙටද යන්න ඕනේ කියලා? හරියටම දන්නේ නැහැ. තාම සිග්නල් එක කට්ටයක්වත් නැහැ. මට නම් පේන ওই සිග්නල් එන එකක් නැද්ද කොහෙද? කවුරුත්ම දන්නේ නැහැ අපි මෙහෙට ආවා කියලා. කාටවත් පණිවිඩයක් දෙන්න විදියකුත් නැහැ. අපි කොටු කැලේ ටිකක් හොයාගෙන ගිනි මැලයක් ගහමු. එතකොට අපිව කවුරු හරි බේරගන්නේ ඇයි? මේක විහිළු කරන වෙලාවක් නෙමෙයි. මම වල ටෙන්ෂන් එක නැති කරන්න හැදුවේ. ඔව් ඒක ඇති කළේ ඔය ඇති එන්න. බලාගෙන අඩියට යන්න. මට නම් මේක බෑ වගේ. මේ ගල් ලිස්සනවා. ඔතෙන්ට එන්න වෙන ක්‍රමයක් හොයාගන්න. මං හොඳින්. මට කරදරයක් නෑ. උඩට එන්න බැරිද? බැරි වෙයි. ඔයාට ෂුවර්ද? පොඩ්ඩක් try කරලා බලන්න. මට බෑ කිව්වනේ. එන්න විදියක් නෑ. මගේ කකුලට දෙනවා. මං පහලට ගිහලා එයාව අරන් එන්න. ඔයාට පිස්සු හැදිලාද? ඔයා ගිහින් කොහමද එයාව අරන් එන්නේ? ඔයා හොඳින් නේද? කකුල මේ හරිය ටිකක් රිදෙනවා. සමහරවිට කකුල උලුක් වෙලා ඇති. ඔයා මොකටද මෙතනට ආවේ? උඩින් දැන් මම මොනව කරන්නද? ඔයාට තිබුණ ලණුවක් හොයාගෙන ආවිල්ලා අපි දෙන්නව එළියට ගන්න. මම ඔබ දන්නේ නැහනේ. අනික කලින් කියන්න තිබුණානේ. ලණුවක් කොහෙන් හොයන්නද? නරකද අපි එළියට යන විදියක් ගැන හිතලා බැලුවොත් එහෙම. හරි. එළියට යන විදියක් නෑ වගේ. මෙතන යන්න try කරලා බලමු. මේක පරණ ගිනි කන්දක් වගේ. මේක පුපුරන එකක් නැති වෙයි නේද? ඒව පුපුරන්නේ අවුරුදු 20000කට සැරයක්. ඒ නිසා අපිට ප්‍රශ්නයක් නැති වෙයි. බලන්න පොඩ්ඩක් මේ වතුර දෙහා. පේන විදිහට එක එක වෙලාවට අඩු වැඩි වෙනවද කොහෙද? එතකොට ඒ කියන්නේ මේක මුහුදට සම්බන්ධයි. අපිට එළියට යන්න පුළුවන් වෙයි. මන්න මේ වැඩේට ඉච්චර කැමති නෑ. එමා රිලැක්ස්
රිලැක්ස් වෙන්න. එයාට පොඩි වෙලාවක් දෙන්න. මං හිතුවා හරි. මෙතන ඉඳලා තප්පර 20යි අපිට පීනන්න තියෙන්නේ. කෙලින්ම ගියොත් අපිට මෙතනින් එළියට යන්න පුළුවන්. මොනවද කියන්නේ? මට නම් බෑ. මොකද්ද ක්ලියෝ? අපිට එළියට යන්න වෙන ක්‍රමයක් නෑ. ඔව් බය වෙන්න එපා. කිව්වනේ බෑ කියලා. ඇත්තටම කියනවා නම් මම පීනන්න දන්නේ නෑ. ඔයා පොඩ්ඩක්වත් බය වෙන්න එපා. බය නොවී පුළුවන්ද? එමා කියන දේ අහන්න. අපි පීනලා එළියට ගියේ නැත්තම් හැමදාම මේක හිර වෙලා ඉන්න වෙන්නේ. අපි කොහොම හරි උඩට ආවනේ. ඔයා වැඩේ හොඳට කළා ක්ලියෝ. ඔබ මේ ඇතුල් වී සිටින්නේ අනවසර මුහුදු සීමාවකටයි. කරුණාකර ඔබගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීම සඳහා අපගේ යාත්‍රාවට ගොඩවන්න. එන්නේ යමු. හරියට කුරුපුතු වගේ. මං වතුරට බැස්ස විතරයි. තප්පර 10ක්වත් කියන්නේ. මාත් හිටියේ වතුරේ. මට මොකොත් හිතා ගන්න බෑ. මෙහෙ වෙන කවුරුත් නෑ නේද? නෑ. තාත්තා වැඩට ගිහිල්ලා. එතකොට අම්මයි නංගි shopping ගියා. හොඳයි. අපිට මොකක්ද සිද්ධ වුනේ? අපි වතුර අදලා තප්පර 10ක් වගේ යනකොටම නිකන් වලිග වගේ අපි වෙලිච්ච ඇටියෙම නැති වෙලා යනවා. ඔයාලටත් උනේ ඒ විදිහට නේද? ඒ වලිග හරියට නිකන් මම හිතන්නේ අපි දිය කිඳුරුවනේ. මං කලිනුත් කිව්වා විහිළු කරන්න එපා කියලා. දිය කිඳුරුව කියලා જાතියක් නැහැ. මේක නම් මහා විකාරයක් වගේ. අයියෝ ලුවිස් ඇවිල්ලා.
මට අමතකුණා දෙයක් බයොලොජි කියලා දෙන්න එනවා කිව්වා. ක්ලියෝ ඕ මම පරක්කුවක් නෑ නේද? නෑ ඔයා වෙලාවටම ආවා. ඒත් සෝරි ලුවිස් මට හදිස්සියෙන් පොඩි වැඩක් වැටුණා. මොන වගේ එකක්ද? ඒක මේ අපි කට්ටියගේ පොඩි වැඩක්. හැබැයි ඔයාට මේක දැනගත්තයි කියලා වැඩක් වෙන්නෙත් නෑ. සෝරි ලුවිස්. ඔයා වෙන දවසක එන්න. එහෙනම් ඔයාලා වැඩේ කරගන්න මම යන්න. ලුවිස් ඔයා දන්නවද දියකින්දුරිය ගැන මොනවා හරි දෙයක්? නෑ මන් දන්නේ නෑ. හොඳයි එහෙනම් ගිහින් එන්න. බයි. මොකද? දන්නවද දියකින්දුරිය ගැන මොනවා හරි දෙයක්? ඔයාලා පිස්සු හැදිලාද? ක්ලියෝ හැමදාම සෙල්ලමකට ගන්න එපා. කවුරු හරි මේක ගැන දැනගත්තොත් එහෙම ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. එහෙම දෙයක් වෙන්නේ නෑ. අපිට මොකක් හරි අමුතු දෙයක් සිද්ධ වෙලා තියෙනවා. ඒක මොකද්ද? කොහොමද සිද්ධ වුනේ කියලා අපි දන්නේ නෑ. හැබැයි ඒක දැනගන්න එක විදිහක් තියෙනවා. කොහමද? අපි ආයෙ වතුරට බහලා බලමු. අපෝ මට බෑ. මං එන්නේ නෑ. මං නම් යනවා. හැබැයි මං කැමති නෑ තනියම යන්න. කවුද එන්නේ මාත් එක්ක? මට නම් මේක ගැන වැඩි විශ්වාසයක් නෑ. ඒ වුණාට මේ වැඩේ හරියනවා. ඔයා හැම කිව්වට මට නම් මේක ගැන පොඩ්ඩක්වත් විශ්වාස නෑ. තප්පර 10ක් යන්න ඕනේ නේද? ඔව්. 1 2 3 ලුවිස් ඔය මොනවද කරන්නේ? මම මෙයාර ඔයා ඊයේ කියපු දේ ගැන පොඩ්ඩක් විස්තර හෙව්වනම් හොඳයි කියලා හිතුණා. මං ඒ ගැන මේ නිකමට ඇහුවේ. ඒකට ඔයා බොරුවට මහන්සි වෙන්න ඕනේ නෑ. අවුලක් නෑ. මං දැන් ඒ ගැන ඕනෑවටත් වඩා විස්තර හොයාගත්තා. මේ බලන්න. මේ සයිට් එකේ මාර දේවල් නේ තියෙන්නේ. දියකින්දුරියට අවුරුදු 300ක් විතර ජීවත් වෙන්න පුළුවන්ලු. මිනිස්සු ඇත්තටම මේව විශ්වාස කරනවද? විශ්වාස කරන අයත් ඉන්නවා. දියකින්දුරිය නිසා මිනිස්සුන්ට හොඳ දේවල් වෙලක් තියෙනවා, කරදර වෙලක් තියෙනවා. මොන වගේ කරදරද? කරදර ගැන කිව්වා විතරයි. අපි මොකටද එයාට බය වෙන්නේ? මේ අපි යමු. ඒ කියන්නේ අපි වතුරෙන් ගොඩට ඇවිල්ලා වේලුණු ගමම්ම හැම දෙයක්ම සාමාන්‍ය අතට හැරෙනවා. හරියට කිසිම දෙයක් උත් නෑ වගේ. ඒක නම් හරියටම හරි. ඕ මම මේ වෙන කිසිම දෙයක් විශ්වාස කරන්නවත් බෑ. මේක තමයි මගේ ජීවිතේ හොඳම දවස. ඔව් ඒක තමයි නම් ඇත්ත. ඔහොම ඉන්න. ඔයාලා නම් මම කියන දේ විශ්වාස කරන්න ගන්නෑ. ඒ වැඩේ කරේ මන්ද? එහෙම වෙන්නත් පුළුවන්. හොඳයි. මේක නම් දැන් එන්නෙම ඉන්ට්‍රෙස්ටිං වෙනවා. මම මෙහෙම කළා විතරයි.
මට කිසිම බලයක් නැත්තේ. මන් නම් හිතන්නේ නැහැ ඒක බලයක් කියලා. ඒක භයානකයි. ඒ වෙලාවේ ඔයාලා සේන්ගේ මූණ දැක්කනම් මේක සෙල්ලමක් නෙමෙයි. අපි මේක රහසක් විදිහට තියාගන්න ඕනේ දෙයක්. එහෙම නැති වුණොත් අපිට සිද්ධ වෙන්නේ සර්කස් එක කාර්ය මොකක් හරි කියලා නවතින්න තමයි. ඉතින් මේ රහස දන්නේ අපි තුන්දෙනා විතරයිනේ. මේ රහස රකින්න එක අපි තුන්දෙනාගේම වගකීමක්. මොන දේ වුණත් අපි තුන්දෙනා එකටම ඉන්න ඕනේ. හරියට නිකන් කසාද වැදලා වගේ නේද? අන්න ඒ විහිළුට්ටන් ටිකක් hina යනවා. ඔන්න හැමෝටම කියන විශේෂ ආරංචියක් තියෙනවා. රිකි ඔයාට දෙන්න ලියපු නැති කාඩ් එකක් තිබුණා. ඕ ඒක මොකද්ද? මම කොහොමද ඔය පාටි වලට වැඩි කැමති නෑ. හයි ක්ලියෝ. හායි කොහමද ලුයිස්? මම හොඳින් ඉන්නවා. මට නම් කිසි ප්‍රශ්නයක් වෙලා නැහැ. පාරන විදියටම හොඳින් ඉන්නවා. ක්ලියෝ ඔයා මීරියම්ගේ පාටිට යනවද? අපෝ යෝ මං යනවා. ඔයාලන් යනකොට මතක ඇතෝ නානදමක් අරන් එන්න. මොකද මේක පොල් පාටි එකක්. හරි එහෙනම් ඔයා යනවනම් කීර විතරද යන්නේ? මං අදහස වෙනස් කළා. මට යන්න බෑ වගේ. අපිට කිසිම පාටියකට යන්න වෙන්නේ හේකුත් නැහැ. කවුරුත් ඉන්වයිට් කරන්න හේකුත් නැහැ. මොකද දන්නවද? අපි සාමාන්‍ය මිනිස්සු නෙවෙයි. මං ආයේ ස්විමින් කරලත් ඉවරයි. මට අහන්න පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඔයා වතුර බොන්න වීදුරු අතරවත් ගන්න. එතකොට ඔයා බීම එක බොන්න නැතුව අයිස් කරලා කනවා. වෙන කාට හරි හොම් බලයක් තිබුණා නම් මොනා කරයිද කියලා දන්නවද? ඔයාලා දෙන්නට මෙච්චර ලොකු බලයක් හම්බ වෙලා කරන්නෙම නහයෙන් අඬන එක. මොකක්ද මේ? අනික අපිට කිසි බලයක් ඇත්තෙත් නෑ. එහෙමයි කියලා මම නහයෙන් අඬනවද? නෑනේ. මට මේක ඇති වෙලාද? මං ඒකට ටිකක් තනියෙන් ඉන්න. රිකි මම මෙතන ඉඳගන්නද? ඉඳගත්තට නම් කමක් නෑ. හැබැයි කියවන්න එපා. මම මේ ආවේ වාගෙන් පොඩි දෙයක් ගැන දැනගන්න. තැන්ක්ස්. මේ ක්ලියෝට මොකද්ද වෙලා තියෙන්නේ? මොනවද ක්ලියෝ ගැන දැනගන්න තියෙනවද? එයා වෙලාවකට මීරියම්ගේ පාටියට යමු කියනවා. වෙලාවකට බෑ කියනවා. අනේ මන්ද මොනව වෙලාද කියලා. මං හිතන්නේ එයාට කැමති නෑ. ඒකයි හැම මග අරින්නේ. ඒක ඇත්ත. වෙලාවකට මටත් එහෙමම හිතුණා. එයා ඉතින් වැඩි වෙලාවක් ඔයත් එක්ක ඉන්නේ. ඒකයි මං ඔයාගෙන් අහන්න හිතුවේ. දැන් ඔය යන්න ලුයිස්. මට පොඩ්ඩක් කියන්න බැරිද එයාගේ අවුල මොකද්ද කියලා? මන් දන්නේ. ප්ලීස් ඔයාට කිව්වේ නැද්ද එයා? මේ වෙලාවේ මං ඒ දේවල් ගැන කතා කරන්න කැමති නෑ. මට ඕනේ හයි මීරියම්. මම මේ ඔයාට කෝල් කරේ ඔයාගේ පාටි එකට අනිවාර්යයෙන්ම එනවා කියලා කියන්න. ප්‍රශ්නයක් නෑනේ. ඔයාට කියලා තියෙනක කෝකටත් හොඳයිනේ. මොකද දන්නවද අඳින්නේ? ඒක ආවම බලාගන්න පුළුවන් වෙයි. පටන් ගමු. 10, 9, 8, 7, 6, 5, 4, 3, 2, 1. මේක පොල් පාටි එකක් මතක නැද්ද? මොකද මතක නැත්තේ? මම මෙහෙම ආවේ මට උණ හැදුන නිසා. මට පීනන්න හොඳ නෑ. බොරු නෙවෙයි. මොකද මේ? ක්ලියෝ ඔයා මෙහා අපේ ගැන හොඳ දෙයක් නෙමෙයි. ලෙඩ හැදිච්ච කට්ටිය ගෙට ගන්න මම කැමති නෑ. ඔයා දැන් ගියොත් හොඳයි. අපෝ මට ප්‍රශ්නයක් නෑ. ඇත්තටම මම හොඳින්. දැන් ලොකු අමාරුවක් නෑ. ඕලි වැඩක් නෑ. අපි දැන් ඇතුළට යන්න. හැබැයි මොකද අල්ලන්න එපා. ඒ වගේම මොකද බොන්න නැත් එපා. හරිද? තේරුණා. අනිත් එක වැඩිපුර කාත් එක්කවත් කතාවට එහෙම යන්න එපා. හරි එහෙම ඉන්න. හැටි විතරක්.
කවුද බෝලේ මේ ආවේ? මොකද කියන්නේ පොඩ්ඩක් පීනලා බලමුද? ඕනේ මට පාඩු ඉන්න දෙන්න. මොකද ඔයා මේ බය වෙලා? කලින් වතාවේ ඔයා මාව හොඳට නාවල ගොඩක් විනෝදුනානේ. දැන් ඔයාගේ වාරේ. මට හොඳටම උණ. මට වතුර අල්ලන්න හොඳ නෑ. වැඩිය මගේ ළඟට එන්න එපා. ඔයාලටත් බෝ වෙයි. මොකක්ද අනේ? පොඩ්ඩක් පීනලා බලන්න. වැඩිය ගැඹුරු නෑ. මේක නියුමෝනියාවද දන්නෙත් නෑ. ක්ලියෝ. ලෝවිස් ඔයා එනවා කියලා මන් දන්නේ නෑනේ. මම මේ පැත්තෙන් යන ගමන් නිකන් ඇවිල්ලා යන්න හිතුවා. ඔය බිලි පෙත්තක් ගෙන මොකටද? ඇත්තට මම මේ මලු බාලා එන ගමන්. ඒක නෙමෙයි ඔයා ක්ලියෝ දැක්කද? මන් දැක්ක යා පොලේ ළඟ ඉන්න පචහලහල. එපා අනේ ඕක නවත්තන්න. හරිනේ. නාගන්න ලෑස්තිනේ. ඕක නවත්තන්න. එකයි. අතාරිනෝසේ. ඔන්න දැම්මා. තමුන්ට මොලයක් කියලා දෙයක් නැද්ද? ඔයා කිව්වා වතාරින්න කියලානේ. ඉතින් මං යාව අතෑරලා දැම්මා. යන් අපි ගිහලා මොනාරි බොමු. ලොවේ සෝරි කියන්න ලොකු දෙයක් තියෙනවා. හරි ඕව පස්සේ කියන්න පුළුවන් නේ. ඒ උනාට මේක කියන්න ඕනේ. හොකි දවසට මං ටිකක් කම්පින් හිටියා නේද? හරි ඔයා බය වෙන්න එපා. ලුවිස් ඔයා මට දැන් උදව් කරන්න ඕනි. ඔහොම ඉන්න යන්න එපා. මට ඇත්තටම ඔයාගේ උදව් ඕනි. ලුවිස් අනේ ප්ලීස්. කොහෙද ගියේ අනිත් කට්ටිය? ඒගොල්ලෝ ඇතුලේ ඉන්නේ. පොඩ්ඩක් ඇවිල්ලා මට උදව් කරනවද? මෙයාගේ පුදුම බරක් නේ තියෙන්නේ. එහෙම කරන්න විදියක් නෑ. අපේ ඇඟේ වතුර දුනොත් අපිටත් ඕකමයි වෙන්නේ. එහෙම කමක් නැද්ද? ඔයාලා දෙන්නට මෙහෙමද? ඇත්තමද කියන්නේ? බොරු නේද? මොකද මේක ලොක් කරලා තියෙන්නේ? ඒක ලොක් කරලා නෑ. මොනවද දෙයනේ කන්නේ ඔයා? පොඩක් පැත්තකට වෙන්න. දැන් වැඩේ හරි. කිසි අවුලක්. ඔයාටත් බලයක් තියෙනවද? මට කියනවද මොකද්ද මෙතන වෙන්නේ කියලා? අපි ඒක නවල පස්සේ කියන්න. වතුරට නම් නියමයි. ඔය දන්නවද අපිට හුස්ම අල්ලන් වතුරට කොච්චර වෙලා ඉන්න පුළුවන්ද කියලා? විනාඩි 15ක්. ඒක නම් නියමයිනේ. ඔව්. කොහොමද වැඩේ? තව ටිකක් try කළොත් අපිට ඊට වඩා වෙලාවක් ඉන්න පුළුවන් වෙයි. එහෙමද? ඔයාට පුළුවන්ද මම පරද්දන්න? ඇයි බැරි මට පුළුවන්. තරගයක් තියමුද? මට පේන්නේ ඔයාලගේ බලය ගැන ඕනෑවට වඩා ඔයාලා හිතට අරන්. ඒක ඇත්ත. ඔයා හරි. අපි දෙන්නම එහෙමයි. ඒ ක්ලියෝ දන්නවද ඔයා වැඩක්? මේ දෙන්නට වතුර යට මිනිත්තු 15ක් හුස්ම අල්ලන් ඉන්න පුළුවන්ලු. ලූවිස් ඇයි මොකද? ඔයාලා කොහෙද ගියේ? අපි මේ දන්නවනේ ස්විම් කරා. හරියට නිකන් අපි දෙන වෙන්නම ලෝකෙකට ගියා වගේ. ඒක නම් නියමයි. ඒක නෙමෙයි ඕගොල්ලෝ කවුරුත් ඉස්කෝලේ දුන්න වැඩ ඉවර කළාද? මට නම් මතක් වෙද්දි ඔලුව රිදෙනවා. ඔය කොහෙද හිටියද උදේ? ඇයි ෆෝන් ආන්සර් කරේ නැත්තේ? ඒක නෙමෙයි අර ජෝග්‍රෆි ප්‍රොජෙක්ට් එක මතකද? ඒක බ්‍රහස්පතින්දට ඉවර කරන්න ඕනි. ඔගොල්ලෝ දැන්වත් එක කරන්න පටන් ගත්තොත් හොඳයි. මේ අහන්න ක්ලියෝ මොන දෙයක් අපිට සිද්ධ වුණත් අපි එක බාර ගන්න ඕනේ. දැන්වත් අපි කියන දේ අහලා පීනන්න යන්නේ. මම කොහොමද ওই වැඩේට කැමති නැහැ. අනික මේ සිද්ධුනේ අපි බලාපොරොත්තු වෙන දෙයක් නෙවෙයිනේ. කරුණාකරලා මේ ගැන කතා කරන එක නවත්තන්න.
ඒ මේ අද බීච් එක පැත්තේ යන්නේ නැද්ද? ඇයි මොකෝ යාට මේ කියන හැමෝටම ඕන වෙලා තියෙන බීච් එකට යන්න වැඩක් බලාගෙන යන්න ඇයි මේ මොකද ඔයාලට කේන්ති ගිහලා තියෙන්නේ? සෝරි මං චුට්ටක් අවුලෙන් ඉන්නේ කියන්න මොකද වෙන්න ඕනේ ඔයා දන්නවද කාලෙකට පස්සේ කැස්බෑ මූදු වලට එනවා බිත්තර දාන්න බලන්න මාර ලස්සනයි. ඒක මාරයිනේ ඔව් ඒත් පොඩි අවුලක් තියෙනවා මට අද උදේ දැනගන්න ලැබුණා මාළු අල්ලන්න ගිය බෝට් එක දැලකට එක කැස්බෑවෙක් අහු වුණා කියලා. අපේ ඒක හරිම පව් වැඩක් නේ. පස්සේ යමු. හේ ක්ලියෝ මොකද කියන්නේ අපි දෙන්න කැන්ටින් පැත්තේ කියලා මොන හරි කමුද? මම බිසි සෝරි. ක්ලියෝ බලන්න මම දන්නවා ඔයාට මේ සිද්ධ වෙච්ච දේවල් දරා ගන්න අමාරුයි කියලා. ඒත් මොනව කරන්නද? ඔයා මේවට මූණ දෙන්න ඕනේ. දිය කිඳුරියෙක් විදියට. මම ඔයා ඔය කියන විදිය කෙනෙක් නෙවෙයි. කවදාවත් මම වතුරට කැමතිත් නැහැ කැමති වෙන්නෙත් නැහැ. මොකද ඔයාට වෙලා තියෙන්නේ? කවද වෙනකන් ඔයා වතුරෙන් බේරිලා ඉන්නද? ක්ලියෝ අපි ටිකක් කතා කළොත් හොඳයි මේ වෙන දේවල් ගැන. මම කැමති නෑ ඔය කතා කරන්න. ඔය කොහොමද එහෙම කියන්නේ? මේක තමයි අපේ ජීවිතේට මෙච්චර කාලයකට වෙච්ච හොඳම දේ. ඔය දන්නවද සමහර විට මේ වගේ දෙයක් මේ ලෝකෙ වෙන කාටවත් වෙලා නැතුව ඇති. ඕ එතකොට ඔයගොල්ලෝ කැස්බෑව ගැන මොකද හිතන්නේ? කැස්බෑව? ඇත්තටම කියනවා නම් කැස්බෑවෙක් පාන්දරින්ලා මාළු දැලක පැටලලා ඉන්නවා. දැන් කියන්නේ මොකද්ද? මට නම් මේක හිතා ගන්නවත් බෑ. ඔයා කතා කරන බබෙක් වගේනේ. මොකද මතක නැද්ද? ඔයාගේ තාත්තත් මාළු අල්ලනවා. ඒ දැලකට තමයි ඔය කැස්බෑව පැටලිලා තියෙන්නේ. ඒක තනිකර බොරුවක්. මගේ තාත්තා කවදාවත් එහෙම කරන්නේ නැහැ. ඇත්තද? ජේ ඉක්මන් කරනවා අපිට තා වැඩ තියෙනවා. දකුණු මුහුදු තීරයෙන් අපට විශාල මෝරෙක් පිළිබඳව වාර්තා වී තිබෙනවා. මේ පිළිබඳව දීවරයින් කීප දෙනෙක් අප සමග අදහස් දක්වා සිටියා. මේ මොහොතේදී අප මොකද වෙන්නේ ඉතින්? හේ ක්ලියෝ ඔයාගේ තාත්තව ටීවී එක පෙන්නනවා. මම මේ මොහොතේ මාළු අල්ලන්නේ සෑහෙන කාලෙක ඉඳලා. හැබැයි මාළුවෙක් මේ වගේ හානියක් කරනවා මම කලින් දැකලා නැහැ. මේම කරන්න පුළුවන් ලොකු මෝරෙකුට විතරයි. පව්වනේ තාත්තා. මෙහෙම කියනකොට තරහ වෙන්න එපා ක්ලියෝ. ඒත් ඔයාගේ තාත්තා මෝරෙක් වල්ලගත්තේ නැහැ. ඒ හිටි කැස්බෑවෙක්. අපි තමයි නෙට් එක කපලා ඌව බේරගත්තේ. ඒක වෙන්න බෑනේ. මගේ තාත්තා කැස්බෑව අල්ලන්නේ කවදාවත්. ඒත් ඒක ඇත්ත ක්ලියෝ. I'm sorry. මට හිතෙන්නේ මෙතන හැම මාළු කාරෙක්ටම ඕන වෙලා තියෙන්නේ අර මෝර වල්ල ගන්න වගේ. මෝරවද? ඔය මෝරට මම ලීසියෙන් ගැලවෙන්න දෙන්නේ නැහැ. අල්ල ගන්නවමයි. ඒ කියන්නේ අපි ඉවරයි. ඒගොල්ලෝ දැන් හැමතැනම හොයන්න ගන්නේ. අපි පේනලා බේරමු. ඒක හරියන්නේ නැහැ. මෙයාලත් එක්ක එක කරන්න අමාරුයි. පොඩ්ඩක් බලන් ඉන්න. ඉක්මනටම දෙයක් කරන්න පුළුවන් වෙයි.
දන්නවා ඔයා හිතන දේ. රිකී එමයි කිව්වා මට ඔයාගේ තාත්තා ගැන. ගොඩාක් හොඳයි. දැන් මුළු ලෝකෙම දන්නවා මගේ තාත්තා මහා අපරාධකාරයෙක් කියලා. ඔයා දැන් මොනවද කරන්න හදන්නේ ඒකට? මට එහෙම දෙයක් වුණා නම් මම මේ රට දාලා ගිහිල්ලා. මේ ඉතින් මගේ හැටි. විහිළු කරන්නේ නැතුව ඉන්නවද පොඩ්ඩක්? අයියෝ හිතන්න එපා. අපි දන්නේ නැහැ නේ හරියටම වෙච්ච දේ. ඇත්ත කියන්නේ. ඔයා බය වෙලා නේද ඉන්නේ? ඔව් හරි එහෙනම්. මම බය වෙලා ඉන්නේ. ඔයාට ඕන වෙච්ච උත්තරේ ඒකනේ. ක්ලියෝ හැමෝම මොකක් හරි දෙයකට බයයි. ඒත් ඔයාට කොච්චර ලොකු බලයක් තියෙනවද? මට ඔය කියන විදිහේ ලොකු බලයක් තිබුණාට ඒකෙන් මට ඇති ප්‍රයෝජනයක් නැහැ. මම කිව්වේ එහෙම දෙයක් නෙවෙයි. ඔයා හෙට අර මෝරව අල්ලන්න යනවද තාත්තේ? ඔව් යනවා. හැමෝම බලන් ඉන්නේ මෝරවල්ල ගන්නනේ. ඉක්මන් වෙන තරමට මට අල්ල ගන්න පුළුවන්. කොහොම හරි කරලා ඌ අල්ල ගන්න ඕනේ. මොකද්ද ප්‍රශ්නේ දරුවෝ? මට බඩගින්නක් නැහැ. මේ මාළුනේ පිස්සුනතෝ කන්න. මං දැන් කිව්වනේ මට බඩගින්නේ නැහැ කියලා ඔයාට. මේ උදේ අල්ලපු මාළු. මම්මා යැල්ලු ස්මෙලෙල් එකෙන්. ස්මෙරෙල් ඩෑකේ? එතකොට ඔයා හිටිය වගේ බොට්ටු ඉන්නේ නේද? මුතු තුනම මගේනේ. මොකේ කියහම මොකද? ග්‍රේස්ට හොඳට මුණ හැදිලා. ඒ නිසා මම තමයි ස්මෙලෙල් එක අරගෙන මාළු අල්ලන්නේ ගියේ. එතකොට අද උදේ ඔයා හිටිය වගේ බොට්ටු නෙවෙයි. ඒකේ නෙමෙයි කියලා තමයි මම මේ කිව්වේ. ඔයා මොනවත්ම දන්නේ නැහැ ඔයාගේ බෝට්ටුව තිබ්බේ කොහෙද බෝට්ටුවෙන් මොනවද ඇල්ලුවේ කියලා. එඩී තමයි ඒකේ මාළු අල්ලන්න යන්නේ. මට එයා විශ්වාසයි. එයා වැරදි වැඩක් කරන්නේ නැහැ කොහොමද? තව කැල්ලක් කන්නකෝ. ඉක්මන් කරනවා. ඔහොම වෙලා ගියොත් හෙට තමයි යන්න වෙන්නේ. තමුන්ලගේ කම්මැලිකම හින්දා ඊයේත් කැස්බෑවෙක් අල්ල ගන්න බැරි වුණා. අද හරි කොහොම හරි එකක් අල්ල ගන්න ඕනේ. අපි අද පැරිසස් බීච් එක පැත්තට යමු. ඒත් ඒ පැත්තට යන්න අපිට තහනම් නේද? කවුද කිව්වේ තහනම් කියලා? අපිට ඕන පැත්තකට අපිට යන්න පුළුවන්. ඒත් ලොක්කනම් ගැම තියෙන ගන්න. මෙතන ඉන්න එකම ලොක්කා. ඒ තමයි මම. තේරුණාද? දැන් කට වහගෙන එනවා. ක්ලියෝ මොකද මේ පැත්තේ? ඒ මොකද්ද? ඒගොල්ලෝ නීති විරෝධී දැල්වලින් නීති විරෝධී තැන්වල මාළු අල්ලනවා. ඉතින් මොකද? මේ අහන්න මං කොහොම හරි ඒගොල්ලෝ නවත්තන්න. ඔයා අනිත් අයටත් පණිවිඩය කියන්න. මොකද්ද? ඉක්මනට යන්නකෝ. ඉඳලා ඉවරයි. නව ඩුවල් ඇක්ෂන් ක්ලෝ කාඩ් දත් කුහර වලින් උපරිම ආරක්ෂාවකට. ඇන්කවෙතින් දැන් ග්‍රෑම් 400ක කිරිපිටි පැකට් එකක වැඩිපුර ග්‍රෑම් 50ක කිරි පෝෂණයක්. දැන් ඉඳලා හැමෝම කල්පනාවෙන් ඉන්න ඕනේ. අර මෝර එනවද කියලා හොඳට ඇහැ ගහගෙන ඉන්න ඕනේ. ඔව් දැන් මෙතෙන් තියෙන ලොකුම වැඩේ ඒකනේ. මට පේන්නේ තමුන්ගේ රස්සාව ගැන ආයෙත් පාරක් කියලා දෙන්න වෙයි වගේ. ඒ පැත්තේ කැස් බෑවු ඉන්න. ඔව් ඉතින් අපිට මේ මාළු අල්ලන්න බෑ. නීති විරෝධී. ඔය වැඩේ කරන එක නවත්තන්න. අවුලක් වුණොත් මම බලා ගන්නම්. අර දැක්කද? එහෙනම් කැස් බෑවෙක් ඉන්න බෑ. ඉක්මනට යන්න.
ඇවිත් වගේ. ඉක්මන් කරනවා. නැත්නම් ආයෙත් මම පැනගනි. කොහෙද මේ ක්ලියෝට ලොකු ප්‍රශ්නයක් වෙලා. ඇයි යාට මොකද උනේ? එයා දොස්තරට බැස්සා. ඒ කියන්නේ පීනනද? නෑ. ලෝවෙස් බය නැතුව වෙච්ච සිද්ධිය විතරක් කියන්න. මේ එනවා. වැඩේ හරි වගේ මෝර දැලේ වැටලිලා ඉන්නේ. එහෙනම් ඉක්මනට ගොඩ ගන්නවා. නැත්තම් දැලේ යනවා දායි. සෑහෙන වෙලාවක් කුස්ම අල්ලන් හිටියානේ. මට එකපාරට මතක් වුණා ඔයාලා එදා කියපු දේ. දන්නවද වැඩක්? මට විනාඩි 16ක් වතුර යටින්න පුළුවන්. ඔය පස්සේ කතා කරමු. ක්ලියෝ. ඒ පාර මොකෝ? තාත්තේ මට ඔයාට කියන්න වැදගත් දෙයක් තියෙනවා. හැබැයි ඔයා මේක අහන්න අකමැති වෙයි. දැල හැංගුවද? මොන දැලද එඩි? කියපු දේ ඇහුන්නේ නැද්ද? මං ඇහුවේ මොන දැලද කියලා. දන්නේ නැහැ. මොන දැලද? ජොනි, ඔව් ලොක්කා. ඔයාටවත් කියන්න පුළුවන්ද මෙතන මොකද්ද වෙන්නේ කියලා? ඇයි බැරි මං කියන්න. පොඩකින් මෙන්න කෝල් එක. ක්ලියෝ කතා කරන්නේ. අලුත් ජොබ් එක? අර ඩොල්ෆින් ටැංකියේ මැරින් සෙලින්කෝ ලයිෆ් ඔබ අරමුණු හඹා යන්න අවදානම අපි ගන්නම්. කිසිම කියන්න හැදුවේ රොනී ගැන. එයා තාමත් මන් දෙන කෑම කන්න කැමැත්තක් නැහැ. ඔයාට පොඩ්ඩක් හෙට එන්න පුළුවන් වේද? ඔව් අනිවාර්යයෙන්ම මං එනවා. To hold and protect you through the night, 'cause I will send angels to your side.
through the night. කොහොමද ලස්සනයි නේද? යාට සින්දු කියන්න පුළුවන්. දෙන්න මීරියම්ට හොඳ අත්පුඩියක්. ඒක නම් ගොඩක් ලස්සනයි. තැන්ක්ස් අනේ. මීරියම් මේ සින්දුව නම් ගොඩාක් ලස්සනයි. මන්නම් කැරකේ වලට පොඩ්ඩක් වතාස නැහැ. මිලෝ රහක් නැහැ අප්පා. පොරුවට නිකන් වෙලාව නාස්තිනවා විතරයි. මිනිස්සු මොකටද වගේ හොඳයි. ඊළඟට තරග වදින්නේ අපේ ක්ලියෝ සෙටෝරි. මන්නම් කියන්නේ ක්ලියෝ ඔයාලට ලස්සන කියන්න පුළුවන් වෙයි. කවුදානේ එතනට මගේ නම මම දුන්නේ. යන්න. ඊළ ලස්සන සින්දුවක් කියන්න. මට බෑ. බොරු කියන්න එපානේ. ඔයාට කියන්න පුළුවන්. මොන වුණත් මරු වැඩේ. බලන්නකෝ නාගන්න හැටි. මේ කරන දේ ගැන ඔයාට හොඳටම ෂුවර්ද? ඔව් අනිවාර්යයෙන්ම. මීට කලින් මම සින්දු කියලා නම් අහලා නැහැ. We had a good thing, a very, very good thing. And I thought it'd last forever. නවත්තන්න ඕක. Love me for just one other day, and I'll make sure I make you stay. Steal the secrets from my heart. හොඳයි. අපි එහෙනම් ක්ලියෝට අත්පුඩියක් දෙමු නේද? වැඩේ කෑව නේද? නෑවා. මට නම් ඔයා කිව්ව විදිහට ලස්සනයි ක්ලියෝ. කොහොමද ළමයි? එන්න ඇතුළට. හැමදේම ගානට ලෑස්ති. බීමක් තියෙනවා. පීසත් ඕඩර් කළා. නියම. එතකොට උනාද බලන්න තියෙන ෆිල්ම්ස්? මං හිතුවේ ෆිල්ම්ස් ඔයාලා ගෙනයි කියලා. ඒව මම ගෙනාවා. මං හරියටම දන්නේ නැහැ ඔයාලා මොනව බලන්න කැමති වෙයිද කියලා. ඒ හින්දා මං කලෙක්ෂන් එකක්ම ගෙනාවා. මෙතන ෆිල්ම් ගොඩක් තියෙනවා. හැබැයි ඉතින් හොල්මන් කතා තමයි ගොඩක් ලුයිස් තියෙන්නේ. මොනවද මෙහෙ කරන්නේ? මම ඔයා මොකටද මෙහෙ ආවේ? මම ආවේ ඔයාලට උදව් කරන්න. මතක නැද්ද අද හඳ පායනවා. එතකොට ඔයාලට වෙන දේ දන්නවනේ. මතක තියාගන්න මට විතරයි මෙතන හඳෙන් කිසිම කරදරයක් වෙන්නේ නැත්තේ. ඒ නිසා කාට හරි කරදරයක් වුණොත් මං ළඟම ඉඳන් එයාට උදව් කරනවා. ඒයි කොල්ලා කොහොමද අංකල් සනීපෙන් ඉන්නවද? මං තමුන්දිය ඇහැ ගහගෙන ඉන්නේ. මොකද තාත්තේ? මෙහෙට ඉන්න. තොරණ ගන්න එපා. එපා. තොරණ ගන්න එපා. ඔයාලගේ තාත්තා වසයිනේ. මගේ තාත්තා හැම කොල්ලටම ඔහම තමයි ලුයිස්. ඔයාට කියලා විශේෂයක් නැහැ. ඒයි. ඔයා හඳ පායනවා කිව්වේ කොයි වෙලාවටද? තව විනාඩි දෙකකින්. මොකද? හඳ දිහා බලන්න එපා. මං යනවා බාත්රූම් එකට. කාව හරි එක්කන් යන්න. ලුයිස් මං යන්නේ බාත්රූම්. මට කරදරයක් වෙන්නේ නැහැ. කැරෝකේ ටීවී ඩිස් නේද? අපි සින්දුවක් කියලා බලමුද? ඔයාලට මෙහෙම දිගටම ඉඳගෙන ඉන්නද ඕනේ? අපි පරණ විදිය එකක් නැතුව අලුත් විදිය එකක්වත් කියමුද? හැබැයි ලස්සනට කියන්න ඕනේ.
මොකක්ද උනේ? කොහොමද මෙයා සින්දු කියන්නේ? කවුද සින්දු කියන්නේ? මෙතන ලොකු අවුලක් තියෙනවා. ඔයා දැක්කද? එයාගේ අද්දකේ වතුර ඒත් මොකුත් උනේ නැහැ. මාර ලස්සනයි. මේ නම් ඉන්නේ ක්ලියෝ නෙමෙයි. එයාට හදේ මොකක් හරි වෙලා තියෙනවා. කවුද සින්දුවක් කියන හැන්නේ? කටහඬ නම් මාර ලස්සනයි. ක්ලියෝ? එයා ඔහොම සින්දු කියනවා අපි දැකලාම නැහැ. මීට කලින් මාත් දැකලා නැහැ. කොහොමද මගේ ගායනය? ඔයා බොහොම ලස්සනට කිව්වා. මට සින්දු කියන්න පුළුවන්. ඔව් ඇත්තටම මට පුළුවන්. මං හිතන්නේ නම් මම හොඳට කිව්වා කියලා. ඒත් හයි පිච් යනකොට කියන්න අමාරුයි. ක්ලියෝ අපි ටිකක් කතා කරමුද? ආව් මේ අහන්න ක්ලියෝ. ඔයාට මෙහෙම සින්දු කියන්න පුළුවන් හඳෙන් වෙච්ච දෙයක් නිසා කියලා මට හිතෙන්නේ. මට සින්දු කියන්න පුළුවන්. ක්ලියෝ මොනවද මේ වෙන්නේ? ඔයාට සින්දු කියන්න බෑනේ. ඔයාලා ජෙලස් නේද? ඒත් කමක් නෑ. ඔයාලා මගේ හොඳ යාළුවනේ. මං ඔයාලා එක තරහ නෑ. කැමති නම් ඔයාලට පුළුවන් මගේ ළඟ සින්දුත් අහන් ඉන්න. අපි ගිහින් ලුයිස් හම්බෙමු. ලුයිස් ඔයාට බව ඇහෙනවද? ක්ලියෝට වෙලා තියෙන්නේ මොකද්ද? මොකද මට ඇහෙන්නේ නැහැ ඔයාලා කියන්නේ මොනවද කියලා. ඒත් මං දන්නවා හරියටම ක්ලියෝට වෙලා තියෙන දේ ගැන. එයා කට්ටිය වශී කරනවා. මිත්‍යා කතාවල තියෙන විදිහට ඒක දිය කිඳුරියන්ගේ ලක්ෂණයක්. මේකට වශී වෙන කට්ටිය බැරිලක් තියෙනවා. ඒ වුණාට මම නම් හිතන්නේ මේක එච්චර දුරදි ගියයි කියලා. මොකද්ද අපි දැන් කරන්නේ? එයාව හිර කරලා තියනවද? හිර කළා කියලා මේ ප්‍රශ්නේ විසඳන්න බෑ. එයා කොහොම හරි මෙතනින් බේරිලා යයි. වැඩක් වෙන්නේ නැහැ. මෙයාත් එක්ක කතා කර කර ඉන්නත් අපි මොනවා හරි කරන්න බලමු. ඔයාලා මේකට කිසිම දෙයක් කරන්න ඕනේ නැහැ. මේක තමයි මගේ ජීවිතේ ලැබිච්ච හොඳම දේ. මිනිස්සු මට කැමතියි. මට ගරු කරනවා. ඒ වගේම ඒගොල්ලෝ මට ආදරේ. ඉක්මනට මොන හරි කරන්න වෙනවා. ඔයා මෙතනටම වෙලා ඉන්න ඕනේ. කොහෙටවත් යන්න බෑ. මොනවද ඔයා කියන මට මොකුත් ඇහෙන්නේ නැහැ ක්ලියෝ. කොමින්නෝ යන්නේ කිව්වලිය. යනෝ. ඔයාලා හැමදාම මාව හිර කරලා තියන්න බෑ. කවුද එහෙම කියන්නේ? අපිට ඒක කරන්න පුළුවන්. ඒ වගේම අපි ඒක කරනවා. දැන් ඔයාට බලා ගන්න පුළුවන්. ෆ්‍රෙෂ් FM එකට කතා කළ ඔබ අපි සාදරයෙන් පිළිගන්නවා. ආයිබෝවන්. මංගව දෙයක් තියෙනවා. මට ඒක හැමෝම එක බෙදා ගන්න ඕනේ. ඔව් අපි කැමති ඒ ගැන දැනගන්න.
මන්න කවදාවත් හිතුවේ මේ ප්‍රශ්න මෙච්චර ලේසියෙන් විසඳ ගන්න පුළුවන් වෙයි කියලා. ඇත්තටම ක්ලියෝ ඔයා හොඳ ළමෙක් වගේ හිටියක නම් ගොඩක් හොඳයි. ඕක මොකද්ද? මං හොඳ ළමෙක් තමයි. අපි අද විශේෂ කටහඬක් හොයාගත්තා. මේ කටහඬ ඇහුවොත් ඔබ පුදුමයෙන් පුදුමයටපත් වෙනවා නියතයි. මේ කටහඬේ හිමිකාරිය තමයි ක්ලියෝ සෙටෝරි. ඔන්න එන අහලා බලන්නකෝ. ඔය තියන්නේ? ගම කෑවනේ. ඔයා මොන එකටද ඒ වගේ පඬිත වැඩක් කෙරුවේ? ඇයි ඔයාලට බැරි මං ගැන සතුටු වෙන්න? මගේ හොඳම යාළුවෝ වුණාම මට මීට වඩා සපෝට් කරන්න ඕනේ. මං දැන් තරුවක්. ඔයාලට පුළුවන් නම් සින්දු කියන්න. මට ඔයාලට උදව් කරන්න පුළුවන්. මං ගිහලා බලන්න. සමහර ලුයිස් එන්නේ නැති. අයියෝ. ක්ලියෝ ගෙදර ඉන්නවද? කවුද ලුයිස්ද? මොකද මන්දා? ඒ මොකද්ද ප්‍රශ්නේ? කවුද කෑ ගහනවා එන්නේ? ඔව් මෙන්න දොර අරින්න නම් එපා. මොකද? අර ලුයිස් කියන කොල්ලා ආපහු ඇවිද්ද? කොහොමද හැමෝටම? මොකද්ද මෙතන සිද්ධ වෙන්නේ කියනවද? එයාලා මගේ ෆෑන්ස්ලා. මොකටද එච්චර බිරවලම යවිලා ඉන්නේ? ඒ ඉන්නේ ක්ලියෝගේ බොයිෆ්‍රෙන්ඩ්ස්ලා. ඔය හොඳටම ඇති. මං ගිහලා පොලිසියට කෝල් කරනවා. එපා ඔහොම ඉන්න. අපිට පුළුවන් නේ කතා කරලා බලන්න. හොඳයි. ඔයාලගෙන් 3 දෙනෙක්ට පුළුවන් ගේ ඇතුළට එන්න. මාව ගන්න. ඔයාලම තෝරගන්න. ක්ලියෝගේ හඬ හරිම ලස්සනයි. දැන් එයාට ඕන කරන්න හොඳ මැනේජර් කෙනෙක්. ඒ වැඩේ මට කරන්න පුළුවන්. මුළු ලෝකෙම එයා සින්දු කියන එක බලන්න ඕනේ. ප්ලීස්. මං ඒ වැඩේට කොහෙත්ම කැමති නෑ. මං එකක් කියන්නද? ඔය හැමෝම දැම්ම මගේ ගෙදරින් එළියට බැස්සුත් හොඳයි. තමුන් කියන දේවල් මං කොහෙත්ම කරන්න කැමති නෑ. තාත්තේ දැන් කරන්න තියෙන එකම එක දෙයයි. මං කොන්සර්ට් එකක් ලැස්ති කරනවා. ඒක තියෙන ජූස් බාර් එකේ. හැමෝටම එන්න පුළුවන්. ඇතුල් වීම නොමිලේ. ෆැන්ටස්ටික් අයිඩියා. ඒක කවදාවත් වෙන්නේ නැහැ. හිතලා බලන්න අංකල්. ක්ලියෝ ප්‍රසිද්ධ ගායිකාවක් කෙනාට කැමති නැද්ද? එයාට සල්ලි ගොඩාක් හම්බ කරන්න පුළුවන්. මේ තියෙන සල්ලි යාට ඇති. මගේ සල්ලි ඔක්කොම එයාට තමයි. දැන් එයා ඔයාගේ දුව විතරක්ම නෙවෙයි. එයා ලෝක ප්‍රසිද්ධ ගායිකාවක්. මට නම් පේන්නේ තමුන්ගේ ඔළුව දැන් හොඳට විකාර වෙලා වගේ. එහෙනම් කොන්සර්ට් එක තියෙනවනේ? ඔව්. ඒ වැඩේ මට බාර දෙන්න. ක්ලියෝ, ඔයා ගෙදරින් එළියට අඩියක් තියන්නේ නැහැ. දැන් කතාව මෙතනින් ඉවරයි. එළියට යන්න පුළුවන්. හලෝ පොලිස් ස්ටේෂන්. මගේ ගෙදරට බලෙන් කොල්ල කට්ටියක් ඇතුල් වෙලා. ඔව්, පුදුම කරදරයක් තියෙන්නේ. අම්මා අර බලන්න ඒගොල්ලෝ යනවා. ඒ කතාව හරි. ඒගොල්ලෝ යනවා. කොහෙටද ක්ලියෝ ගියේ? පොඩ්ඩක් මට ඉඩ දෙන්න. සෝරි, මට පොඩ්ඩක් ඉඩ දෙන්න යන්න. මගේ අතින් මල්ල ගන්න. වැඩේ නින්දම අවුලනවා වගේ. තව කොච්චර වෙලාවක් හදපාලා තියෙද? වැඩ වෙලාවක් නෑ.
ක්ලියෝ සීන්දු කියනවා? ඔව් ඔයා මාලා බලන්න. මොකක්ද ඒ වුනේ? එන්න යන්න එපා ඔහම ඉන්න. සාරි අනේ යන්න එපා ඔහම ඉන්න. කරදරේ ඉවරයි. මොකක්ද වෙලා තිබ්බේ? මං හිතුවේ යාළ මට කැමතියි කියලා. කවුරුනටත් ඔයාට මං ඉන්නවනේ. හැමදේම මං ඔයත් එක්ක ඉන්නවා. අපි දෙයියා. හයි. ක්ලියෝ මම මේ ආවේ ඊයර වෙච්ච දේවල් ඇත්තටම ඔයා ලුවිස් ඒකට කමක් නෑ. වැඩි ඕව හිතන්න එපා. මන් දන්නවා මේ හැම දෙයක් මොනේ හඳ නිසා කියලා. මට සින්දු කියන්න පුළුවන් උනේ ඒකයි. I'm sorry. වෙච්ච දේවල් දැන් අමතක කළා දාන්න. ඔව් පුළුවන්. ඒ දේවල් අමතක කරන්න පුළුවන්. මම කිව්වේ අපි ඉතින් හොඳ යාළුවනේ නේද? යාළුවෝ? හරි. යාළුවෝ. Goodbye, Luis. තාත්තේ. මගේ පරීක්ෂණ දවසින් දවස දිගටම කරගෙන යනවා. වැඩි කාලයක් යන්න කලින් ඔයාලට වෙච්ච දේ ගැන මට හොයාගන්න පුළුවන් නේ. ලුයිස් අපිට පුළුවන් එක තනියම හොයාගන්න. ඒක නෙමෙයි. ඔයාට අපේ අර වලිගව වෙන්නේ කොහොමද කියලා හොයලා දෙන්න බැරිද? ලුවිස්ට විහිළු කරන්න එපා. එයා හදන අපිට උදව් කරන්න. අන්න අහගන්න. හැම අභිරහස් දෙයක්ම හොයාගන්න පුළුවන් එකම දේ තමයි විද්‍යාව. ඒත් මේ ඔයාලට ඉච්චර විශ්වාස නැහැ නේද? නෑනේ. මේ අහන්න. මට තව සතියක් යන්න කලින් හොඳ chance එකක් හම්බ වෙනවා. මේ මම කියන්නේ එක්ක ඕනේ. ලුවිස් හොඳයි කියන්න. හරි කියන්න. මැරින් පාක් එකට ඩොක්ටර් කෙනෙක් එනවා විශේෂ රිසර්ච් එකක් කරන්න ඩොල්ෆින්ලා ගැන. එයාගේ නම ඩේමන්. එයා PhD එක කරලා තියෙන අවුරුදු 21 දී හිතන්නවත් පුළුවන්ද? මොකද්ද කරන්න කියන්නේ? එයා තමයි දැනට මේ ලෝකේ ඉන්න ශීරපායින්ගේ සෛල විද්‍යාව පිළිබඳ හොඳම රිසර්ච් කරන එක්කෙනා. මට ගිහිල්ලා එයාත් එක්ක වැඩ කරන්න පුළුවන්. එතකොට ඒ වගේ කෙනෙක් එක්ක ඔයා කොහොමද වැඩ කරන්න යන්නේ ලුවිස්? මං ගාවේ ඒකට ක්‍රම තියෙනවා. ඔයාට විද්‍යාඥයොත් එක්ක අපි ගැන කතා කරන්නේ කොහොමද? අයියනේ මාව විශ්වාස නැද්ද? අවුලක් වෙන්නේ නැහැ. ඔයා මොනවද විද්‍යාඥයෝ ගැන දන්නේ? එයාට අපි ගැන දැනගන්න දෙන්න බෑ. අපි වරන්ගේ පරීක්ෂණ කරයි. එයා අපි ගැන හැමෝටම කිව්වොත් මොකද? එයා මැරින් බයොලොජිස්ට් කෙනෙක්. අනිත් එක එයා ගාව තියෙන ඉක්විප්මන්ට්ස් වලින් අපිට ඕන තරම් පරීක්ෂණ කරගන්න පුළුවන්. ඔයාලට මේ දේවල් මං හරියටම කියන්නම්. එයාගේ ලැබ් එකට ගිහිල්ලා ආවට පස්සේ. ඇත්තටම ඔයා කොහොමද ඒ වගේ දෙයක් කරන්න හිතාගෙන ඉන්නේ? මං කරලම පෙන්නන්න. ඕම ඉන්න. අපි මේක අහන්නේ ඇත්තටම. අයියෝ ප්‍රශ්න අහන්න පානේ මාව විශ්වාස කරන්න. හොඳයි එහෙනම්. අපි හොයාගන්න ඕනේ අපිට මොකද්ද උනේ කියලා. මම හිතන්නේ එයාව අහයි කියලා. නෑ එයා අනිවාර්යෙන්ම අහයි. නේද ක්ලියෝ? ලුවිස් අපිට මෙහෙට එන්න තහනම්. හොම්බේ නිකන් දිව්‍ය ලෝකෙක ගියා වගේ. එයා කොයි වගේද දන්නේ නැහැ නේද? මම නම් හිතන්නේ එයා ගොඩක් වයස කෙනෙක් වෙන්න ඇති. හරියට ඔයා වගේ. කවුද හොයන්නේ? මං ආවේ ඩොක්ටර් ඩේමන් හම්බෙන්න. කියන්න මමයි ඩොක්ටර් ඩේමන්. මගේ නම ලුවිස් මැකානි. ඔව්. ලුවිස් මැකානි. එතකොට ඔයා නේද මට අර රිසර්ච් එකක් ගැන ඊමේල්ස් බර ගානක් එවපු කොල්ලා? ඔව් මං තමයි. ඔයාව
හම්බ වෙච්ච එක නම් ලොකු සතුටක්. ඔයා පොළොවත් මප් කළාද? එහෙම කළා කියලා එතකොට අපිට මොනවද ලැබෙන්නේ? මේ අහන්න මං කරන දේ ගැන මං දන්නවා. මට එයාගේ ලැබ් එකටත් යන්න පුළුවන් දෙයක්. මට තව ඕනේ කරන්නේ DNA සාම්පල් එකක් විතරයි. මං කිව්වේ නියපොතු සාම්පල් එකක් වගේ. හරි හරි. මේ මට කරගන්න පොඩි වැඩ වගේ තියෙනවා. මේ කරන්න පුළුවන් වේද? වැඩි වෙලාවක් යන්නේ නැහැ. ඇයි මොකද්ද ප්‍රශ්නේ? ඒක නෙවෙයි. මම මේ ලොකු වැඩ කෙරෙලා ඉන්නේ. හරි හරි ඒක නවත්තන්න ඕනේ නැහැ. මම මේ පොඩ්ඩක් විතර ඉඳ තිබ්බනම් ඇති. හොඳයි. වැඩේ කරගෙන යන්න. හරි. මානව ධර්මතා අපෝ නිර්වචනය කරයි. ලොකු වැඩක් වගේ. මම මේ පොඩි හරි බය වෙන්න එපා. ඔයාට කැමති දෙයක් කරන්න පුළුවන්. හැබැයි බොරු කියන්න නම් හිතන්නවත් එපා. මොකද ඔයා බලන්නේ? එච්චර ලොකු දෙයක් නෙමෙයි. මේක මං හොයාගත්තේ බීච් එකේ තිබිලා. මේක මේ මොකක් හරි සතෙක්ගේ එච්චර විශේෂ දෙයක් නෙමෙයි වගේ. විශේෂයක් නැති කිසිම දෙයක් මේ ලෝකේ නැහැ. ඕනම දෙයකට ආවේනික විශේෂත්වයක් තියෙනවා. ඔව් දන්නේම නැතුව වෙලාවත් ගිහිල්ලා. මං දැන් යන්නත් ඕනේ. බලමු මේක මොකද්ද කියලා. මොකද්ද මේ? ඩොක්ටර් ඩේමන් මට පොඩි බඩුවක් ගෙනියන්න මට ඔයාගේ ස්ලයිඩ් එකද? මම බැලුවා මේක මොකද්ද කියලා. හැබැයි ඉතින් හරියටම හොයාගන්න බැරි වුණා. ඒක මගේ ප්‍රයිවට් ප්‍රොජෙක්ට් එකක්. හොඳයි. ඒකට කමක් නැහැ. ආයෙක නෙමෙයි මේ අහන්න. හෙටම මම ආයෙ ඩයිව් කරන්න හිතාගෙන ඉන්නේ. ඇසිස්ටන්ට් කෙනෙකුත් ඕනේ. මොකද කියන්නේ ඔයා කැමතිද? ඕ මං ගොඩක් කැමතියි. එහෙනම් හෙට එන්න. හරි ගිහින් එන්න. ලුයිස් එයා සාම්පල් එක දැක්කද? ඔයා එහෙම දෙයක් කළේ කොහොමද? මම ඒක හිතලා කළේ නෑ. ඒක අත්තරදීමක්. අනිත් එක විද්‍යාඥයෙක් හැටියට මම කරපු දේ වැරදි නෑ. මොකද්ද යාළුවා මාරු දාන එකද? නෑ එහෙම නෙමෙයි. මේක තමයි අපේ විදිය. අපේ? අපි කියන්නේ විද්‍යාඥයන්ගේ. මේ වගේ කුතුහලයක් තියෙන දේවල් කරද්දී අවධානමක් ගන්න වෙනවා. එයාගේ කුතුහලය වැඩි වෙලා අපිව කපලා බැලුවොත් මොකද වෙන්නේ? එයා කොහොමටවත් එහෙම කෙනෙක් නෙවෙයි. මම දැන් යන්න ඕනේ. අපි හෙට හම්බ වෙමු. ලුවිස් මීට කලින් කවදාවත් මේ විදිහට හැසිරලා නැහැ. ලුවිස් විශ්වාස කරන්න අමාරුයි කියලා හිතන කට්ටිය ඉන්නවා නම් අතස්සන්න. ඒක හරි. අපි ආගෙන හැගාගෙනමු. විද්‍යාව කියන දේ කරන්න ඕන නිසා කරලා හරියන දෙයක් නෙවෙයි ලුවිස්. ඒක ජීවිතේ අරමුණ කරගන්න ඕනේ. එතකොට තමයි ඒකේ නියම වටිනාකම ලැබෙන්නේ. ඔව් මම පිළිගන්නවා ඔයාගේ කතාව ඇත්තක් කියලා ඩොක්ටර් ඩේමන්. මොකක්ද ලුවිස්? අපි එකට වැඩ කරන අය. ඔයා මට ලින්ඩා කියන්නේ. ලින්ඩා? ඇයි ඒ? ඒකනේ මගේ නම. ඒකනේ. අද අපිට ගොඩක් මහන්සි වෙන්න වෙයි වගේ නේද? ඔව්. අද අපිට ගොඩක් මහන්සි වෙලා වැඩ කරන්න වෙනවා.
ඔයාට අද විද්‍යාව ගැන හොඳට දැනගන්න පුළුවන් මේ. මේවත් එක වැඩ කරන එක නම් ටිකක් අමාරුයි. අපි කොයි පැත්තටද යන්නේ? අපි කිඳුරු දූපත පැත්තට ගියොත් හොඳයි. කිඳුරු දූපත? ඒක නම් හොඳ අදහසක් නෙවෙයි. මම මේ කියන්න හැදුවේ ඔයාට ඒ පැත්තේ ලොකු මෝරු ඉන්නවා. මොකක්ද අනේ ලුවිස්? ඔයා ඔය මෝරුන්ට බය වෙලාද? මම අපු මම පොඩ්ඩක්වත් බය නැහැ. අපි යමු. ඒකනේ. මෙයා නම් අර ගෑණිගේ මායාව වලට වශී වෙලා ඉන්නේ. එයා කොහොමද මේ යන්නේ? අපි කොහොම හරි යාලට කලින් යන්න ඕනේ. මොකද උනේ අපි අතර තිබ්බ බැඳීමට? මාවත් අවිශ්වාසයිනේ. මොකද්ද කිව්වේ? ඔයාගෙන අපේ තිබෙන විශ්වාසය හැම්පිටම නැති වෙලා ගියා. අර DNA සාම්පල් ඔයා ડોක්ටර්ට දුන්න දවසේ. අනේ එහෙම බයින්න එපා. මෙයා හරි අහිංසකයිනේ. මෙයා කිඳුරු දූපතට යන්නේ නැති ડોක්ටර් එක මාළු අල්ලන්න වෙන්නේ නැති. අපි හිතුවේ නෑ ඔයා මෙහෙම කරයි කියලා ලුවිස්. ඇයි මාව විශ්වාස නැත්තේ? මම මේ හැම දෙයක්ම කළේ ඔයාලා වෙනුවෙන්. මම ඔයාලට මොකද්ද උනේ කියලා කැපවීමෙන් හොයනවා. මෙච්චර දෙයක් කරලත් ඔයාලට අනේ මම දන්නේ පොඩි දෙයක් ලොකු කරන් කෑ ගහන්නේයි කියලා. ඔයා සෙල්ලම් කරන අපේ ජීවිතත් එක්ක ලුවිස්. අපි හැම වෙලාවෙම පරිස්සම් වෙනවා. ඔයත් පරිස්සමෙන් ඉන්න එකයි හොඳ. දන්නවද මට හිතෙන දේ? ඔයාලා හැසිරෙන්නේ හරියට පොඩි ළමයි වගේ. ඒ වුණාට ડોක්ටර් ඩේමන් ඔයාලා වගේ නෑ. එයා ගොඩක් පරිණතයි. ලුවිස්. හෙලෝ. මොකද මේ පැත්තේ? අද වෙන වැඩක් නැද්ද? මට නම් වැඩක් නෑ. ඔයා මොකද කරන්නේ? මේක තමයි ඉතින් මගේ ජීවිතේ. දවසක මගේ ජීවිතේ වෙයි. මං හිතන්නේ ඒක ළඟදිම වෙයි. මොකද්ද? ලුවිස්, මට මේ දැන් ලොකු ඉන්විටේෂන් එකක් හම්බුණා පිටරටින් ආපු සයන්ටිස්ට්ලා කට්ටියක් එක්ක සාගර පතල තියෙන අద్భుත දේවල් ගැන රිසර්ච් එකක් කරන්න කියලා. ඇත්තමද? ඕ වව්, මගෙන් සුබ පැතුම්. ඔයත් ඉන්නා මගේ ටීම් එකේ. ඔයයි මමයි ලුවිස්. හැබැයි ඉතින් අපිට ලොකු වැඩක් කරන්න තියෙන මේක සෙල්ලමකට ගන්න එපා. මොකද ඔයා කියන්නේ? මම දැනටම ටීචර්ස්ලාට කතා කරලා ඉවරයි. අපි මේ කරන්න යන වැඩේට සම්පූර්ණ රාජ්‍ය අනුග්‍රහය තියෙනවා. ඒ වගේම වැඩේ හරි කිව්වොත් ඒක වගේ ජීවිතයට ගොඩක් වටිනවා. මම දන්නේ අපේ ගෙදර අය. ඔව් ඔයාගේ දෙමව්පියන්ගෙන් අහන්න ඕනේනේ. ඔව් ඒක කරන්න. හැබැයි ඔයාගේ තීරණේ හෙට වෙද්දි ඕනේ. අනිත් වෙනකොට මේ වැඩේ පටන් ගන්න තමයි මං හිතාගෙන ඉන්නේ. දැනට නම් එච්චරයි. වව්. ෂා, ඒක නියමයිනේ. මේක ඉතින් ජීවිතේටම එකපාරක් හම්බ වෙන chance එකක්. ඔයා මොකද කරන්න ඉන්නේ? මට හිතා ගන්න බෑ. එයා ඉතින් මාව ළඟ තියාගින්නේ මගේ මොලේ හින්දානේ. අයියෝ නවත්ත ගන්න. එයා ඔයාව ළඟ තියාගෙන ඉන්න වගේ මොලේ නිසා කියලා දොස්තන්නේ. නැත්තම් ඉතින් ඔයා හිතන්නේ වෙන මොකක් හරි තියනවා කියලාද අපි දෙන්න අතරේ? මං කියන්නේ එහෙම එකක් නෙවෙයි. සමහරලාට එයාට තව සාම්පල් එකක් ගන්න ඕන වෙලාවක් දන්නේ නෑ නෑ. එයා කොහොමද ඒ જાතිය කෙනෙක් නෙවෙයි. ඔයා කියන දැන් මම මොකද කරන්න ඕනේ? මෙහෙමයි. ඔයා කිව්ව විදියට මේක ජීවිතේටම එකපාරක් ලැබෙන අවස්ථාවක්. ඔයාට ඕන වෙලා තිබුණේ එහෙම දෙයක් නේ. ඒක ඔයාට නැති කරගන්න කිසිම හේතුවක් නෑ. තේරුණාද? ඔයා කියන්නේ ඔයා හරි. මගේ නම් ඒ chance එක ගන්නවා.
නව ඩුවල් ඇක්ෂන් ක්ලෝ ගාඩ් දත් කොහර වලින් උපරිම ආරක්ෂාවකට. ඇංක වෙතින් දැන් ග්‍රෑම් 400ක කිරිපිටි පැකට් එකක වැඩිපුර ග්‍රෑම් 50ක කිරි පෝෂණයක්. මේ මොකද මේ තියෙන්නේ? ස්වයං ශෛලිය විකෘති වීමේ සංසිද්ධිය. අයියෝ ඉවරයි. ක්ලියෝ මොකද ආවතන කරන්නේ? යාළුවෙක් ඉන්නවද කියලා බලන්න ආවේ. ඒ වුණාට ඔයාට මෙහෙ තහනම්. ඩොක්ටර් කැමති නැහැ කවුරුත් මෙහෙ එනවට. ලක්ෂ ගානක බඩු මෙතන තියෙනවනේ. ඒ නිසා දැන් ඔයා යන්න. හොඳයි. තව දෙයක්. කියන්න. ආයේ මේ පැත්තේ ඇවිල්ලා මට අහු වෙන්න එපා. ඒක හරියට යා විද්‍යා සංග්‍රහයට ලියපු ලිපියක් වගේ. ඒක තනිකරම තිබුණේ ඔයා කියෝ හිටපු දේවල් විතරයි ලුවිස්. එයා ගාව අනිවාර්යයෙන්ම තව DNA සාම්පල් එකක් තියෙනවා. ඒක තිබුණේ සුදු පාට පොඩි පෙට්ටියක. දැන් මොකද කියන්නේ ලුවිස්? එයා එහෙම නෑ. මං හිතන්නේ එයා ඒක පාවිච්චි කරලා මොනවා හරි පරීක්ෂණ කරනවා. එයා එහෙම කෙනෙක් නෙවෙයි කියලා කිව්වනේ. ඔයා යාගේ ආදරෙන් අන්ධ වෙලා වගේ නේද? අන්ධ වෙලා මොනවද මේ කියන්නේ? මම මොකටද එයාට ආදරේ කරන්නේ? අනික ඊ ආටිකල් එකේ තිබ්බ දේවල් ඔයා කොහොමද තේරුම් ගන්නේ? තේරෙන්නේ නැති වුණාට මට හොඳට මතක ඔයා කියවන දේවල්. මොනවද? සමහර විට එයාට උනේ මේ දේවල් ගැන හොයාගෙන අපිට උදව් කරන්නද දන්නේ නේද? ඔයාලා හිතන්නේ එයා ඇයි මාව මේ රිසර්ච් එකට එක්කන් යන්නේ? මොකද එයා ඕනෙම දෙයක් කරන්න කලින් මගෙන් තමයි අහලා ඉන්නේ. මොකද එයා දන්නවා මම මුලකාරයා කියලා. ඒකද එතකොට මොප් කළේ? මෙයාගේ නම් මුලින් හොඳටම අවුල්ලලා. කොහොම හරි ලැබ් එක ඇතුළට යන ක්‍රමයක් හොයාගන්න ඕනේ. මුලින් මේක අහගන්න. ඒක ඔයාලටමයි කරන්න වෙන්නේ. ඒක ඇතුළට ගිහලා ආයෙ මාව අහුනොත් මගේ ජොබ් එකක් නැති වෙනවා. පොඩ්ඩක් ඉන්න. ඩොක්ටර් ඩේමන්. ලුවිස්. මන් දෙයක් ඇහුවොත් ඒකට උත්තර දෙන්න පුළුවන්ද? ඔව් කියන්න. ඔයා ඇත්තටම අර ස්ලයිඩ් එකේ තියෙන දේ බැලුවද? ඔව්. මම මේ මැව්වට ඔයා කිව්වේ බැලුවා කියලාද? ඔව් මම බැලුවා. මං ඒකත් අරගෙන ආවේ. කියන්න බෑනේ මොන වුණත්. මම නම් කියන්නේ අපිට ඉක්මනටම පුළුවන් මේක ගැන හරියටම හොයාගන්න. මට දැනෙන විදිහට ඔයා මේ හොයාගෙන තියෙන ගොඩක් වටින දෙයක්. වතුර එක්ක එකතු වුණාම මේ සෛලවල පවතින ස්වභාවය වෙනස් වෙන හැටි හරි අමුතුයි. ඒක නම් කොහොමදවත්ම වෙන්න බැරි දෙයක්. ඒක වෙන්න බැරි දෙයක් තමයි. ඒත් ඒකෙම වෙනවා. ඒක මට විස්තර කරන්න අමාරුයි. අපිට ගොඩක් පරීක්ෂණ කරන්න වෙයි. හොරකම් කළා නේද? ලුවිස්, මේ අහන්න මං ඔයව රැවට්ටුවේ නෑ. ඒත් මට මේ දේවල් හොයාගන්න ඕනේ. ඇයි ඔව් මම මේ වැඩේට එකතු කරගත්තේ කියලා දන්නවද? ඇත්තටම දන්නේ නැහැ. මොකටද? ලුවිස්, ඔයාට මේ වගේ තව සාම්පල්ස් හොයාගන්න පුළුවන්ද? මොකටද එහෙම කරන්නේ? ඔයාට මාව විශ්වාසයිනේ? හොඳ සයින්ටිස්ට් කෙනෙක් වෙන්න උත්සාහ ගන්න. මම ඔයාට කලිනුත් කිව්වේ ඔයා ගොඩක් දක්ෂ කෙනෙක්. තෑන්ක්ස්. එහෙමනම් හෙට යන්න ලෑස්තිනේ? හෙට ටිකක් ඈතට යන්න පුළුවන්ද? ඔව් බලන්න. එහෙනම් ඉතින් විනෝද වෙන්නත් පුළුවන්. යන්න. මට ඊයේ රෑ පොඩ්ඩක්වත් නිින්ද ගියේ නෑ. මට එහෙමයි. ඔයා හිතනවද ලුවිස් අපි ගැන ඔක්කොම විස්තරයට දෙයි කියලා? මොනවද? එයා DNA හොයාගත්ත විදිය. අපිට ස්ලයිඩ් එක අර ගන්නම වෙනවා. ලුවිස් කවදාවත් එහෙම අපිව පවල දෙන්නේ නෑ. ඒත් මිනිස්සුම උනට වඩා විශ්වාස කරන එක දැන්වත් නවත්තන්න. දැනගත්තනේ යාගේ හැටි. ඔයාට තාමත් පේනෑම හොඳ කෙනෙක් වගේ. මොකක්ද ඒකේ තේරුම? මං කොහොමටවත් එයා ගැන එහෙම හිතන්නේ නැහැ. ලුවිස් කියන්නේ අපේ හොඳ යාළුවෙක්. කොහෙද දැන් ඔය යන්න හදන්නේ? මං එනවා ලුවිස් එක්ක කතා කරන්න. සමහර විට මේක අන්තිම පාර වෙන්න පුළුවන්. හොඳයිනේ.
අර තියන්නේ යාගේ බෝට්ටුව? එන්න කාට බැරුණත් අපිට යාලව අල්ලගන්න පුළුවන්. ඔහොම ඉන්න. අපි යාලගේ පස්සෙන් ගියොත් ඒක මොකක් හරි ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඔව්. ඔයා හරි. සමා වෙන්න. ඒත් එයාට එහෙම යන්න දීලා අපි බලන් ඉන්නවද? ඒක තමයි නේද? ඔයා අපිට බයි කියන්නේවත් නැතුව යනවනේ. ලුෆිස්. ඔයා ගියේ නැද්ද? ඔයා මට කියපු කතාව හරියටම හරි ක්ලියෝ. ඔය සම්පලෙක් ගත්තද? ඔයාව හුනේ නැද්ද? මාව හුවෙන්න? මං කලිනුත් කිව්වනේ මං හොඳ මොලකාරයෙක් කියලා. දැක්කනේ? එතකොට එයාගේ ඩොකියුමන්ට් ඒවට මොකද උනේ? ඔයා හිතන්නකෝ ඒව ළඟ තිබිලා එක පාටම හුලකට ගහගෙන ගියා කියලා. ඕප්ස්. මම නම් හිතන්නේ ඇත්තටම හොඳ ડોක්ටර් කෙනෙක් නෙවෙයි. ඔයා අපේ කෙනා ලොකු දෙයක් ලුවිස්. Thank you.